ආයිබෝවන් ඔයාලා හැමදෙනාම පිළිගන්නවා මගේ YouTube channel එකට. මම මීට කලින් මිරිස් වගාවක වීඩියෝ එකක් ගෙනාවා. ඒකෙන් පොඩි හරි දැනුමක් ඔයාලට එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මිරිස් වගාව ගැන තව ටිකක් දැනුම ඔයාලත් එක්ක බෙදා ගන්න ඊළඟ වීඩියෝස් වලින්. මේ තියෙන්නේ මම වගා කරපු නීරමුල්ලිය වගාව. මේ නීරමුල්ලිය වගාවට වෙනම වරුදු 1මාරක් මම කඩෙන් ගෙනාපු නිරමුල්ලි මිටි තමයි අගල් දිගේ ඉතිරි කෑලි කපලා පස හොඳට පුරුල් කරලා හොඳින් වතුර දාලා උගුල් පොහොර දාලා සතියක් විතර තියලා තමයි හිටෙව්වේ. බලන්න ඉතාමත් හොඳින් තියෙනවා. දැන් මේක මං හිටවලා මාසෙකින් විතර තමයි අස්වැන්න නෙලා ගත්තේ. මේ තියෙන ප්‍රමාණය මිටි 3-4ක් විතර මම කපලා වැඩිපුර තිබුණොත් මම අමතර ආදායමකුත් උපය ගන්නවා. ඉතින් ගෙදරට කන්න උනත් ඉතාමත් හොඳයි. ඉතින් මම ඔයගලන්ට කියන්නේ මේ නීරමුල්ලිය කියන්නේ ඉතාමත්ම හොඳ මේ පලා වර්ගයක්. කියන්නේ අපට ඇති වෙන ඇඟේ දාහය නිවන්න විශේෂයෙන්ම කියන්න ඕනේ මුත්‍රා අඩස්සියට ඉතාමත්ම හොඳ විසඳුමක් තමයි මේ නීරමුල්ලිය පානය. ගොඩක් දෙනෙකුට සමහර වෙලාවට ඇඟේ උෂ්ණය වැඩි වෙලා මුත්‍රා ආසාදන, ඇඟේ උෂ්ණ ගතිය, කැසීමට, පිබිලි දානවට ගොඩාක්ම හොඳ පලා වර්ගයක් තමයි නීරමුල්ලි පලා වර්ගය. ඉතින් ඒක අපිට කරන්න පුළුවන් බීම අපිට හදා ගන්නවා නම් නීරමුල්ලිය ගහක් ගලවලා මුල් පිටිම හොඳින් සෝදලා කෑලි කෑලි කපලා වතුර ටිකක් දාලා හොඳට තම්බලා කෑල්ලට තම්බලා උඩට පානයක් විදිහට බොන්න. ඒක අපිට රෝගයක් තිබ්බත් නැතත් සතියට එකපාරක් විතර බිව්වොත් ඇත්තටම ඔය ඇඟේ උෂ්ණය තියෙන කට්ටියගේ උෂ්ණය හොඳයි. අපි මේක ආහාරයට ගන්නවා නම් අපිට මේකට පරිප්පු දාලා හදන්නත් පුළුවන්. එහෙම නැත්නම් හොඳට ලා අකිස් ටිකක් අරගෙන හොඳට හීනියට රතු ලුණු දාලා මිරිස් කරලක් දාලා එහෙම පොල් දාලා හොඳින් සකසා ගත්තොත් ඉතාමත්ම රසවත් කෑමක් වෙනවා ආහාරයට ගනිද්දී. ඉතින් මම ඔයාලට කියන්නේ ගෙවත්තේ චීර හරියටත් මේ වගේ දෙයක් වගා කරගත්තොත් අපේ මුළු පවුලෙම පෝෂණ ගුණය රැඳෙනවා. ඒ වගේම පවුලේ සෞඛ්‍යයටත් හොඳයි. පලා වර්ගයක් අපිට ආහාරයට ගන්න පුළුවන්. තියෙන වෙලාවට මේ ෆ්‍රෙෂ් විදියට මොකද කටින් ගේනවට වඩා ගොඩක් පහසුයි. බලන්න ඇත්තටම සීතල වෙනවා. ඒනා කියන්නේ මොකද මේ කොළ පාට දෙයක් දිහා බලනකොට අපිට ඇස් දෙකේ විඩාවුනක් තියෙනවා. විඩාවුනක් ඇහෙන්න යනවා. ඉතින් මගේ වීඩියෝස් බලන්න මම තව තවත් ලස්සන වීඩියෝස් අරගෙන